මගේ vlogs බලන්න ආස නිසාත් එතකොට මම මේ දවස්වල ෆ්‍රී නිසාත් අද මං ගෙදර තනිය නිසාත් මං හිතුවා අද ඔයාලට vlog එකක් අරන් එන්න. බලමු අද මොකද වෙන්නේ කියලා. මට මේ දවස් ටිකේ තේරිච්ච දෙයක් තමයි ඔයගොල්ලෝ මගේ vlogs බලන්න ආසයි කියලා. ඉතින් මං ඒ නිසා හිතුවා ටිකක් වැඩිපුර vlogs අරන් එන්න. අද නම් ඇත්තටම එහෙම කරන්න දෙයක් නෑ මට. මේක සමහරට චැටි vlog එකක් වෙයි. මම කියවයි. කීවා අපි බලමු මොකද වෙන්නේ කියලා. මගේ කැමරාව මට අවනත නැහැ. මෙහෙට නෑ. මම මැද ඉන්න ඕනේ. ඔයා මෙහෙට වෙන්න. හරි. අද මම ගෙදර තනියම හේතුව මේ ටිකේම අපේ ගෙදර කට්ටිය හිටියා. අම්මත් හිටියා මේ ටිකේම. එයාටත් තාම හොඳටම හොඳ නෑ. ඔයාලා මගේ කලින් vlog එක බලුවා නම් දන්නවා මම මේ දවස්වල අසනීපෙන් ඉන්නේ කියලා. මම හිතුවා අද මට උණ හැදෙයි කියලා. හේතුව ඊයේ රෑ මට සෑහෙන්න අමාරු වුණා. නිකන් අර උණ හැදෙන්න මුල් දවස්වල වගේ ඔළුව බරයි, ඔළුව කැක්කුමයි, හෙම්බිරිස්සාව හැදෙන්න වගේ එහෙම. ඉතින් මේ මං හිතුවා මට අද හොඳටම උණ හැදෙයි කියලා. හැබැයි උදේ නැගිටිනකොට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. කොහොම හරි අද අපේ ගෙදර කවුරුත් නැති හේතුව අපේ අක්කලා කොළඹ ගියා අපේ ආච්චිත් එක්ක. නොවැළැක්විය හේතුවකට යාලට යන්න වුණා. ඉතින් පහුගිය ටිකේ අපේ තාත්තයි අක්කයි තමා ෂොප් එකේ හිටියේ. ඉතින් අද තාත්තටත් නොවැළැක්විය හේතුවකට ගමනක් යන්න දාගෙන යා. ඉතින් ඒක නිසා අම්මට ෂොප් එකට යන්න වුණා. අපි ඉස්සෙල්ලා වොෂ් එකක් දාගමුද? යම්කෝ. ඉතින් ඒ හේතු නිසා අද මං ගෙදර තනියම. දවසම නෙමෙයි. හවසට අම්මා එනවා. ඉතින් එතකම් මං තනියම ගෙදර. කරන්න දෙයක්වත් නැහැ. මට සනීප නෑනේ. ඊයේ අපේ අක්කා ආවා මගේ රූම් එකට අස් කරන්න. මගේ රූම් එක හැඩි වෙලා තිබ්බේ. ඉතින් මම ආස නෑ මගේ රූම් එක හැඩි වෙලා තියෙනකොට කවුරු හරි එනවට. හරිද? ඉතින් ඒකින්දා එයා එනකොට මම ටක් ගාලා මම අර මගේ නේල්ස් වැඩ මගේ බිස්නස් එකේ වැඩ කර හිටියේ. මම මේසෙනේ මම ඒවා කරන්නේ. ඉතින් එතන පොඩ හැඩි වෙලා තිබ්බ නිසා මං අර ටූල්ස් අරම්මනා ඔක්කොම මගේ ඩ්‍රොවර්ස් වලට ආයෙමත් දැම්මා. දාලා ඇඳුම වගේ තිබ්බ චුට්ටක් නැම්මා පුටුවේ. මට ඒක කරාට පස්සේ ළමයි මගේ ඇඟ මෝර විදියට රිදෙන්න ගත්තා. ඇඟ ඇතුලෙන් ගැහෙන්න අරගෙන රිදෙන්න ගත්තා. ඒ කියන්නේ පොඩි වැඩක්වත් කරන්න අමාරුයි. ඒ නිසා මට අද ඇත්තටම කරන්න වැඩක් නැහැ. මේ කියලා තමයි ඉන්න වෙන්නේ. ඉතින් අපි ඔෂේ බුද්ධාගෙන අද vlog එක පටන් ගමු. ළමයි මේ වෛරස් එක හොඳ වෙනවා. ඊට පස්සේ ආයෙ මොකක් කර හේතුවකට වැඩි වෙනවා එකපාරට. එහෙම එකක් මටත් ටිකක් හොඳ වෙලා තිබ්බේ. ඊයේ රෑ වැඩි වුණා. දැන් අද නම් හොඳයි. අද පරිස්සම් වෙන්න ඕනේ නැත්නම් ඒක ආයෙ වැඩි වෙනවා. මම ටිකක් හදාගන්නවා. වෙන්නට නම් අපේ අම්මා මේකට රතු ලුණුයි චූටියට කපලා ඊට පස්සේ දානවා කරපිංචා. මට අද ඒක කරන්න මම නිකන් වතුර වලට මම හදාගන්නවා.
මම මේ ටිකේම ස්කින් කෙයා කළේ නෑ හරිද ආගේ අර ස්කින් කෙයා කළේ නෑ කියන්නේ මගේ සෙරාවේක විතර සෙරාවේ මොයිස්චරයිසර් විතරයි මම යූස් කරේ මම මේ සමහර මාසවල එක සතියක් විතර ඒක විතරක් යූස් කරනවා මොයිස්චරයිසර් විතරක් සෙරාවේකේ මේ ස්කින් කෙයා එහෙම ලොකුවට සමහර සතිවල පන්නන්නේ නෑ මට කම්මැලි ඒ හින්දා ඔගොල්ලෝ දැකලා නැත්නම් මගේ ඔය මම ස්කින් කෙයා එහෙම දානවා මම එක කාලෙන් කාලට කාලෙන් කාලට මේ එක ප්‍රොඩක්ට් යූස් කරනවා හරිද ඒක මම දන්නේ මට ලේඩක්ද කොහෙද මට එක ප්‍රොඩක්ට් කොච්චර හොඳ වුණත් මම එක ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ හැම කාලෙකම පාවිච්චි කරන්නේ මම අර කැමීලියා බියුටි එක විතරයි යූස් කරන්නේ දැන් අවුරුද්දක විතර වෙලා ඉන්න ඒකට හේතුව ඒක අර වයිටනින් රේන්ජ් එකේ ප්‍රොඩක්ට් ගන්න මට වෙන වයිටනින් රේන්ජ් එකේ ප්‍රොඩක්ට්ස් වලට මාරු වෙන්න බයයි මොකද මම කැමීලියා අවුරුද්දක විතර වෙලා ඉඳන් පාවිච්චි කරන හින්දා මේ ප්‍රොඩක්ට් එකේ ගැන මම හොඳට දන්නවා. ඉතින් ඒක නිසා මම ඒක පාවිච්චි කරනවා දිගටම. අනිත් ප්‍රොඩක්ට්ස් මම කොච්චර හොඳ වුණත් කාලෙන් කාලට මාරු කරනවා. මට හම්බුණා මේ අර බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්ස් වල මිනි පර්ෆියුම්ස් වගේක් මම පේජ් එක පස්සේ මෙන්ෂන් කරන්න මේ බ්ලොග් එකේ නේතුව මොකද මේ පේජ් එක කරන අක්කා මේ අලුතින් තමයි මේක පටන් ගත්ත බිස්නස් එක. ඉතින් එයාගේ පළවෙනි ස්ටොක් එක වෙනකොට සෝල්ඩ් අවුට්. එතකොටත් එයා මට මේ ටික එවලා. ඉතින් මේක එකක් නැහැ එකක් අපි අක්ක ගත්තා. මේ ඉවර මෝල් සුවඳ ළමයි මේවා. ඉතින් මම එයා අපහු රීස්ටොක් කරගත්තාම මම ඔයාලට පේජ් එක මෙන්ෂන් කරන්න. මේ තියෙන්නේ ඒවා මේකේ මාර්සු වලයි මේකත් එහෙමයි. තව එකක් තියෙනවා ඒක අපේ අක්කා ගාව. හරි මම වොෂ් දාගත්තා. දැන් නම් තියෙනවා නේද මනුස්ස පෙනුමක් කලින් හිටියට වඩා. දෙකක් තියෙනවා අන්බොක්ස් කරන්න බලමු මොනවද තියෙන්නේ කියලා මේවා ඇතුලේ. අපි මේකෙන් පටන් ගමු. මේක එක පාර්සල් එකක් මේක මේ පේජ් එක කරන අය ගොඩක් දවස් ඉඳන් මගෙන් අහන අක්කේ පාර්සල් එක ආවද කියලා මට ආවේ නෑ පාර්සල් එක. මම අද මෙන්න මේ පාර්සල් එක මට අද උදේ ආවේ. ඒක ගන්න යනකොට මම නිකමට අපේ අර ලියුම් පෙට්ටිය ඇරලා බලනකොට තමයි දැක්කේ මේක. මම සාමාන්‍යයෙන් ඒක ඇරලා බලන්නේ නෑ. හරිද? අපේ ආච්චි තමයි ඕක ඇරලා වුණා හරි ලියුමක් මොනවා හරි තිබ්බොත් එහෙම අරගෙන ඉන්නේ. මම නම් බලන්නේ නැතර මම අද නිකමට බැලුවේ. ඒතකොට තමයි ඒක තිබ්බේ. වෙලාවට මම බැලුවේ නැත්තම් පව් වේ නංගි. මොකද එයා බලාගෙන ඉන්නවානේ. මම මේ පේජ් වල ඩීටේල්ස් දාන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ චූටි බිස්නස් කරන අපේ චූටි නංගිලාට සපෝට් එකක් දෙන්න. නංගිලාට අක්කලට ඔක්කොටම සපෝට් එකක් දෙන්න. මේ තියෙන්නේ thank you card එක. අනේ මගේ ෆොටෝ නේ මේ ස්වීට් අනේ ෆොටෝස් වගේ තියෙන්නේ. මෙන්න මේ වගේ මගේ ෆොටෝස් තියෙන මේකේ. ඉතින් ඔයගොල්ලන්ටත් මෙන්න මේ වගේ ඒවා කරගන්න ආසයි නම් මේ පේජ් එක කන්ටැක්ට් කරගන්න. ලස්සනට ඒගොල්ලෝ වැඩි කරලා දෙනවා. මම ඩීටේල්ස් දාන්න ස්ක්‍රීන් එකේ. මම ආස මෙන්න මේකට. හරි මේකත් බලමු මොනවද තියෙන්නේ කියලා. මේක නම් ටිකක් ලොකු පැකේජ් එකක්. ඒක ලස්සනට පැක් කරලා තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. අනේ
හරි ෂෝක්කනේ. හරි පොඩි නෝට් එකක් වල තියෙනවා අපි ඒක කියවමු ඉස්සෙල්ලා. මේ තියෙන්නේ මේ දවස්වල මගේ TikTok page එකේ giveaway එකක් තියෙනවා. වින් කරන කෙනාට රුපියල් 5000ක gift pack එකක් ලැබෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ඒගොල්ලෝගේ TikTok page එකයි ඒගොල්ලෝගේ contact number එකයි mention කරන්න. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් giveaway එකට සහභාගී වෙන්න. හරි අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. බලමු මොනවද තියෙන්නේ කියලා මේක ඇතුලේ. අනේ මේක mirror එකක්. මේ වගේ ලස්සන flower bouquet එකක්. ඊට පස්සේ scrunchie එකක් තියෙනවා. තව hair clip එකක් තියෙනවා. මේකේ මොනවද තියෙන්නේ කියලා. බලමු මේ box එකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ මේ earrings වගේක්. ලස්සන earrings ගොඩක් තියෙනවා. මේවා handmade ඒවා. එකින් එක පෙන්නන්නද? මේකට හරි ආසයි යන්නේ. ඔන්න කාට හරි gift එකක් දෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන gift box එකක් දෙන්න මේ page එක contact කරගෙන අපි mirror එක set කරගමු. මම කලින් vlog එකකට කිව්වා මම small business වලට support කරනවා මට පුළුවන් විදියට. ඉතින් මට මෙච්චර දවසකට මම දැකපු දෙයක් තමයි අපේ ලංකාවේ මට ගොඩක්ම මට පාර්සල් ලෙවලා තියෙන පැකේජස් වල තියෙන ගෑල් ළමයි අපේ ලංකාවේ ගෑල් ළමයි හරිම දක්ෂයි හරිම ක්‍රියේටිව්. හරිද? ඒක ඇත්තටම කියනොත් මාරම ක්‍රියේටිව්. සමහර මට ප්‍රොඩක්ට්ස් හම්බෙලා තියෙනවා මේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ මාර ක්‍රියේටිව් ඒ අයිඩියාස් එහෙම දැන් මේ දේවල් උනත් බලන්නකො හරිම ක්‍රියේටිව් විදියට ඒගොල්ලෝ ඒවා කරනවා. ඇත්තටම සතුටුයි. ඇත්තටම මම කලින් vlog එකේ කිව්වා මම support local dreams කියලා වීඩියෝ සීරීස් එකක් කරනවා කියලා small business කරන කට්ටියට උදව් කරන්න. ඒ කියන්නේ මම ගානේ free promotion එකක් මම කරලා දෙනවා. ඉතින් මට කියන්න ඕනේ ඇත්තටම මම මේ වගේ තීරණයක් ගත්ත එක ඇත්තටම හොඳයි. හේතුව මට ගොඩාක් හම්බුණා බිස්නස් එකට බඩුත් අරගෙන ඕඩර්ස් නැතුව ඉන්න ගොඩක් පොඩි බිස්නස් කරන කට්ටිය සහ එතකොට ඕඩර් එකක් ගන්න තේරෙන්නේ නැති කට්ටිය එහෙම ගොඩාක් දෙනෙක් හම්බුණා. ඉතින් ගොඩක් අයට මම වීඩියෝස් දැම්මට පස්සේ ගොඩක් කට්ටියට ඕඩර්ස් එහෙම හම්බෙලා තියෙන ඇත්තටම හරිම සතුටුයි. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් නම් මේ වගේ චූටි බිස්නස් වලට උදව් කරන්න දෙපාරක් හිතන්න එපා. ඉතින් අනිවාර්යෙන් ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන්න. මම උබ එකක් දැම්මා. අද අපේ ගෙදර කෑම හැදුවේ නෑ. ඒ නිසා මම කෑම එකක් ඕඩර් කරගත්තා. මම මේ දවස් ටිකේම කෑවේ අපේ ආච්චිටයි KFC එකටයි පීසා හට් එකටයි පින් සිද්ධ වෙනවා. මම කෑවා. මොකද අපේ ආච්චි රසට උයලා දුන්නා. බත් කන්න බැරි දවසට KFC එකකින් පීසා හට් එකකින් මට දැන් අප්පිරියයි ඒකේ කෑම. ඒ නිසා මම වෙන තැනකින් ගෙන්න ගත්තා කෑම එකක්. මම කනවා මම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකකුත් ඕඩර් කරගත්තා. මං හිතුවා මුලින් මේක කාලා පස්සේ බත් කනවා කියලා. මෙයාලගේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වෙන්දට රසයි. මට සල්ලි ප්‍රතින්ද මට රහ දෙන්නේ නැද්ද දන්නේ මට එච්චර හරියන්නේ.
අපිට දැන් වහිනවා ඉස්සෙල්ලා හයියෙන්ම වැස්සා දැන් නැසට අඩු කරලා මම මේ වෙනකම්ම ටීවී බැලුවා මං බැලුවේ අර ට්‍රැවල් බ්ලොග්ස් බැලුවේ හරිද මට කොහේ හරි යන්න ආසයි ඔය ඔක්කොම පැත්තකින් දාලා කොහේ හරි ට්‍රැවල් කරන්න යන්න ආසයි හරි කම්මැලි යන්නේ මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට මොනවා හරි දෙයක් කරනවා එක්ක මගේ කන්ටෙන්ට්ස් මොනවා හරි කන්ටෙන්ට්ස් වල වැඩ මොනවා හරි නැත්නම් ප්‍රොමෝෂන්ස් වල මොනවා හරි මගේ බිස්නස් එකේ වැඩ එහෙම මොනවා හරි දෙයක් කරනවා මම මෙහෙම නිකම්ම ඉන්නේ නැහැ මට දැන් හරි කම්මැලි මට දැන් ලෙඩ හොද වුණාම කරන්න දේවල් ගොඩක් තියෙනවා ඔක්කොටම කලින් රස කෑමක් හදාගෙන කන්න ඕනේ මට ක්‍රේවිං එකක් තියෙනවා මේ දවස්වල මම මේ ආසාවෙන් ඉන්නවා කෑමක් කන්න ඒක කඩවල් වල නෑ මම මාස 7කට විතර කලින් හදන්න කියලා මට තාම බැරුණා මොකක්ද අර කොරියන් බිබිම්බප් එක ඒක මට කොහෙන්වත් පිටතෙන් වලින් හම්බෙලා නැහැ සහ මේ ඒක අපේ ගෙදර අනිතර හදන්නත් බෑ ඒක මටම තමයි හදන්න පුළුවන් ඉතින් මට දැන් ඒක කන්න ඕනේ දැන් ගොඩක් දවස් ඉඳලා මට හොඳ වෙච්ච ගමම්ම මං කරන්නේ ඒක මං එතකොට ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න මට හොඳට හැමසාවනේ මං හිතුවා චුට්ටක් නිදා ගන්න කඳුළුත් ඇවිල්ලා මං ඇඬුවා ඒකයි නෑනේ මට නිදිමතට ඇනුම් යනවා මම පොතක් කියවුවා වෙන මේක මම මේක තාම කියනවානේ චුට්ටනේ කියවන්නේ දැන් නම් තා චුට්ටයි තියෙන්නේ මේක කියනවම නිදිමතක් ආවා අපි නිදාගමු මම මේ ටිකේම අපේ අම්මත් එක්ක නිදාගත්තේ මට උණ හැදිච්ච දවසේ ඉඳන්ම අම්මත් එක්ක උණ හැදිච්ච දවසේ රෑ මම හීනෙන් බය වුණා කියන්නේ මාර විදියට බය වුණා ඊට පස්සේ මම අම්මට කෝල් කරලා මගේ කාමරේට ගෙන්න ගත්තා ඊට පස්සේ මම අම්මත් එක්ක තමයි මේ දවස් ටිකේ නිදියන්නේ එතකොට හීනෙන් බය වෙන්නේ නැහැ කමෙන්ට් කරගෙන යන්න මේ vlog එක බෝරින්ද කියලා බෝරිං ඇති මන් දන්නවා ඒක අපතේ කියන්න ඕනේ නෑ මන් දන්නවා බෝරිං ඇති ඒකට කමක් නෑ ඔයාලා කමෙන්ට් කරගෙන යන්න වෙලාව හවස 5ට විතර. ඉතින් මම හිතුවා vlog එක දැන් නවත්තන්න. හේතුවක් නැහැ මට හිතුණා නවත්තන්න. දැන් මෙතන යාට එම ලොකු දෙයක් නෑ. දැන් අම්මා එනවා. ආවට පස්සේ අපි රැට කනවා, කාලා නිදිනවා. බෙහෙතුත් බීලා. ඔය ටික තමයි තියෙන්නේ. ඒක නිසා මම හිතුවා vlog එක මෙතන end කරන්න ඕනේ කියලා. මම ආතර ගිලෙන් නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ වගේ vlogs තව අරගෙන එන්නම්.